හායි මගේ යාළුවෝ හැමෝටම ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද මගේ යාළුවෝ? ඔන්න ඉතින් අදත් චූටි වීඩියෝ එකක් අරන් ආවා. ඔයාලා වීඩියෝ එක බලලා යටින් කමෙන්ට් එකක් දාන්නකෝ කොහොමද කියලා. ඔන්න යාළුවනේ අපි අද බිරියානි එකක් හදන්න තමයි මේ හදන්නේ. මුලින්ම අපි චිකන් කකුල් ටික තම්බ ගන්න තමයි මේ හදන්නේ. ඒකට තෙල් චුට්ටක් රත් වෙනකන් ඉඳලා සුදු ලුණු රම්පේ කරපිංචා කරාඹු නැටි දෙක තුනක් එකතු කරගත්තා. ඊට පස්සේ කුරුඳු කොළ දෙක තුනක් එකතු කරගත්තා. සරක්කු අපි මේකට එකතු කරගත්තා යාළුවනේ. ඒ වගේම ඔන්න පොඩි සුක්කඩ කෑල්ලකුත් දැම්මා. මේක පොඩ්ඩක් රන්වන් පාට වෙනකම් බැදුනට පස්සේ තමයි යාළුවනේ අපි මේකට චිකන් කකුල් ටික එකතු කරගත්තේ. චිකන් මේකට එකතු කරගන්න කලින් යාළුවනේ චිකන් එකට අපි මස් කරි කුඩු එකතු කරගත්තා. ඒ වගේම මිරිස් කුඩු, සරක්කු කුඩු, ලුණු කුඩු ටිකකුත් එකතු කරගත්තා. ඊට පස්සේ තමයි අපි ටෙම්පරාදුවට දාගත්තේ. ඔන්න යාළුවනේ අපි දැන් මේ ටෙම්පරාදුව හොඳට කලවම් කරගන්න ඕනේ. ඔන්න යාළුවනේ දැන් අපි මේකට තම්බ ගන්න ඕනේ කරන වතුර ටික යන්න එහෙම එකතු කරගත්තා. චිකන් ටික එහෙම තැම්බෙන්න තියලා මම ඊට පස්සේ අල තෙම්පරාදුවක් දාගන්න හිතුවා. ඊට පස්සේ මම ඒකට අල ගෙඩි බිත්තර ටිකකුයි තැම්බෙන්න තිබ්බා. ඔන්න යාළුවනේ අපේ චිකන් එක නම් හොඳට තැම්බීගෙන එනවා බුබුලු දාගෙන. ඔන්න යාළුවනේ ඊළඟට මම චූටි මාළු පැටව ටිකකුත් බෙද ගන්න ලෑස්ති කරගත්තා. මේකට ගම් මිරිස් කුඩු දාලා බිත්තරයක් දාගෙන අනාගෙන තමයි තියෙන්නේ. ඔන්න ඉතින් අපේ අල ගෙඩි ටිකයි බිත්තර ගෙඩි ටිකයි ඔන්න තැම්බීගෙන එනවා යාළුවනේ. චිකන් කකුල් ටික දැන් හොඳට තැම්බිලා තියෙන යාළුවනේ. අපි දැන් චිකන් කකුල් ටික අර තම්බගත්ත වතුරෙන් පිටට ගන්නවා. තියන්නේ යාළුවනේ අපි තම්බ ගත්ත චිකන් කකුල් ටික. ඊට පස්සේ යාළුවනේ මම කරේ අර චිකන් ටික තම්බ ගත්ත වතුරටම හාල් ටිකත් ඔන්න සෝදලා දැම්මා. ඒ ටික කෙරෙනකන් ඔන්න යාළුවනේ අපි පරිප්පු ව්‍යංජනයකුත් හැදුවා. ඔන්න යාළුවනේ දැන් මම අර බෙද ගන්න හදාගත්ත චූටි මාළු පැටව ටික ඔන්න දැන් බෙද ගන්න තමයි යන්නේ. ඔන්න ඉතින් මාළු පැටව ටිකත් ඔන්න හිමීට බැදෙනවා. මේ තියන්නේ යාළුවනේ අර තම්බගත්ත චිකන් කකුල් ටික. ඒක මම බැද ගන්න ලෑස්ති කරගත්තා. ඒ ටිකට මම බිත්තරයක් කඩලා දාලා ඒකට හොඳින් තවරලා ඊට පස්සේ බිස්කට් කුඩු හොඳට තවරලා අරගෙන තමයි තියන්නේ යාළුවනේ. දැන් මම අල ටික තෙල් දාන්න තමයි හදන්නේ යාළුවනේ. ඒකට ලුණු සුදු ලුණු පොඩි අමු මිරිස් කෑල්ලක් කපලා දැම්මා. ඒ
ටික චුට්ටක් රන්වන් පාට වෙලා එනකොට යාළුවනේ මම ඒකට කෑලි මිරිස් සරක්කු කුඩු කහ කුඩු චුට්ටක් එකතු කරගත්තා. ඒ වගේම ඔන්න මම ලුණු කුඩු චුට්ටකුත් එකතු කරගත්තා යාළුවනේ. ඔන්න ඊට පස්සේ ලොකුවට කපාගත්ත අල කෑලි ටික මම මේකට එකතු කරගත්තා යාළුවනේ. ඔන්න ඉතින් අපේ අල කරි එකක් දැන් හරි. දැන් මං හදන්න යාළුවනේ මම තම්බ ගත්ත බිත්තර ටික ගැඹුරු තෙලේ බැද ගන්න. බිත්තර ටික බැදලා ඉවරුණාට පස්සේ මම අර බිස්කට් කුඩු තවරගත්ත චිකන් කකුල් ටිකත් ඒ තෙලෙම ඔන්න බැදගත්තා යාළුවනේ. ඉතින් ඔන්න මේ තියෙන්නේ අපි හදාගත්ත බත් එක යාළුවනේ. ඒ අතරේම ඔන්න පපඩම් ටිකකුත් බැදගත්තා. මේ තියෙන්නේ බිත්තර. අපි වැව් මාළු කරියකුත් හදාගත්තා යාළුවනේ. මේ තියෙන්නේ අලපෙල් තෙම්පරාදුව. පරිප්පු කරි එක. ඉතින් ඔන්න මේ තියෙන්නේ අපි හදාගත්ත බිරියානි බත් එක යාළුවනේ. වෙනසකටත් කියලා ඉතින් ඔන්න අපි බිරියානි සවානකුත් හැදුවා. මේ තියෙන්නේ අපේ සවාන් එක. ඉතින් මගේ වීඩියෝ එක බලපු ඕගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි. මේ වගේ තවත් අලුත් වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.